ආධ්‍යාත්මයේ අපූර්ව හමුවීම. දකුණු කොරියාවෙන් ලොව පළමු හියුමනොයිඩ් රොබෝ භික්ෂුවක්. අයිබෝවන් ලෝකයේ වේගයෙන් තාක්ෂණයේ දෙසට ඇදී යති ආගමික සහ ආධ්‍යාත්මික වතාවත් සඳහා රොබෝ තාක්ෂණය එක්කර ගැනීමේ අපූර්ව පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා. ඒ ලොව ප්‍රථම වරට නිල වශයෙන් මහාන කරන ලද හියුමනොයිඩ් රොබෝවරයා පිළිබඳ පුවතයි. මේ ඒ පිළිබඳව ගෙනෙන විශේෂ වාර්තාවක්. දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ඓතිහාසික යෝග්‍ය විහාරස්ථානය පසුගියදා සුවිශේෂී අවස්ථාවකට සාක්ෂි දරුවා. ඒ බුදුන් වහන්සේගේ තෙමගුල සැමරීමට සමගාමීව ගාබී ලෙස නම් කළ හියුමනොයිඩ් රොබෝවරයෙකු බෞද්ධ භික්ෂුවක් ලෙස අභිෂේක කිරීම. සාම්ප්‍රදායික අලු සහ දුඹුරු පැහැති සිවුරකින් සැරසී සිටි ගාබී අනිකුත් සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ වතාවත් වලට සම්බන්ධ වීම කාගේත් අවධානයට යොමු වුණා. පසඟ පිහිටුවා වැඳීම, යාඥා කිරීම සහ මල් පූජා කිරීම වැනි ක්‍රියාවන් ඉතා සූක්ෂම ලෙස සිදු කිරීමට මෙම රොබෝවරයාට හැකියාව තිබීම විශේෂත්වයක්. මේ හුදෙක් ප්‍රදර්ශනාත්මක සිදුවීමක් පමණක් නොව කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ මානව ශිෂ්ටාචාරයේ සංස්කෘතික සහ ආගමික අංග සමග කෙතරම් දුරට බද්ධ කළ හැකිද යන්න පිළිබඳව සිදු කළ පර්යේෂණාත්මක පියවරක් ලෙස විද්වතුන් පෙන්වා දෙනවා. මීට පෙර ජපානයේ වැනි රටවලින් රොබෝවරුන් ආගමික වතාවත් සඳහා යොදාගත්තද දකුණු කොරියාවේදී මෙලෙස නිල වශයෙන් මහාන කිරීමේ උත්සවයක් පවත්වා රොබෝවරයෙකු හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙයයි. නවීන තාක්ෂණය දියුණු කොරියාව එම තාක්ෂණය උපයෝගී කරගෙන බෞද්ධ දර්ශනය තරුණ පරපුර අතරට ගෙන යාමට දරන උත්සාහයක් ලෙසද මේ විග්‍රහ කළ හැකියි. තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් ශ්‍රමය රොබෝවරුන් මගින් ප්‍රතිස්ථාපනය වෙද්දී ආධ්‍යාත්මික සුවය සොයා යන ගමනට රොබෝ තාක්ෂණයේ සහාය කෙලෙස බලපානු ඇත. එය ඉදිරියේදී ලෝකයේම කතා බහට ලක් කරන මාතෘකාවක් වනු නොඅනුමානයි. අලුත්ම පුවත් සමග නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.